right. අපි කතා කරන්න හදන්නේ 1980 A level වල 59 වෙනි MCQ එක. right. කොහොමද කියලා බලමු අපි. මේ MCQ එක විසඳන්නේ. මේක ටිකක් හොඳ පන්නේ MCQ එකක්. හොඳට. ධාරා විදුතේ ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන් MCQ එකක්. අපි බලමු. මෙහි පෙනෙන පරිපතයෙහි AC මගින් ඒකාකාර ප්‍රතිරෝධ කම්බියක් නිරූපණය කරනවලු. V මගින් නිරූපණය වන්නේ වෝල්ට් මීටරයක්ලු. B හා C සම්බන්ධ කම්බියකින් සම්බන්ධ කරලා තියෙනවලු. D නැමැති සර්පණ ස්පර්ශකය A සිට D දක්වා ගමන් කරන විට වෝල්ට් මීටරයේ පාඨාංකය, ඒ කියන්නේ විභවාන්තරය දිග අනුව ප්‍රස්ථාරගත කරලා තියෙනවා. දිග තමයි ස්වායක්ත විචල්‍යයේ තියෙන්නේ. අපි වෙනස් කරන්නේ දිග A හා D අතර දිග වෙනස් කරද්දී වෝල්ට් මීටරයේ පාඨාංකය නැත්තම් විභවාන්තරය මොකක්ද, කොතනද A හා D අග්‍ර අතර විභවාන්තරය. right. අපි මේ ගැටලුව පොඩ්ඩක් තේරුම් ගමු. තේරුම් ගන්න ප්‍රස්ථාරය අඳින්න හදමු. අපි ප්‍රස්ථාරය අඳින්න ඕනි. අපිට ඕන ප්‍රස්ථාරයක් අඳින්න. x අක්ෂයට තියෙන දිග, x අක්ෂයට තියෙන දිග මොකක්ද? විචල්‍ය ප්‍රතිරෝධකයේ දිග. මෙතන තියෙන විභවාන්තරය. විභවාන්තරය. right. මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ගැන කියලා නැහැ. ඇත්තටම අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබුණත් නැතත් මේ ප්‍රස්ථාරයේ හැඩයට ඒක බලපාන්නේ නැහැ. පාඨාංක වලට බලපානවා, හැඩයට බලපාන්නේ නැහැ. මෙතන I කියන ධාරාවක් ආවොත් ඒ I ධාරාව මෙතෙන්ට එනවා. මෙතන පරිපූර්ණ වෝල්ට් මීටරයක් ළමයි. V කියන්නේ පරිපූර්ණ වෝල්ට් මීටරයක්. පරිපූර්ණ වෝල්ට් මීටර වල අපි දන්නවා ප්‍රතිරෝධය අනන්තයට ආසන්නයි. ඒ කියන්නේ විශාල ප්‍රතිරෝධයක් තියෙනවා, අභ්‍යන්තර ප්‍රතිරෝධයක්. ඒක නිසා මේ හරහා ධාරාව ගලන්න පෙළඹෙන්නේ නැහැ. එයා ඒ අතර විභවාන්තරය කියවන රීඩින් එකක් විතරයි. එතකොට එන ධාරාව සම්පූර්ණ මේ හරහා යනවා. සම්පූර්ණ මේ හරහා යනවා. දැන් මෙතන විචල්‍ය ප්‍රතිරෝධකයක් තියෙන්නේ. ඒ සම්පූර්ණ ධාරාව මෙතනින් ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙතෙන් දක්වා ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම ගිහින් මෙතෙන් දක්වා ගිහින් මෙතනින් මේ පැත්ත යනවා. මෙතන ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතන ප්‍රතිරෝධයක් රහිත කම්බියක් තියෙන. ඒක නිසා මෙන්න මේ විදියට ගිහිල්ලා නැවත මෙතනින් කම්ප්ලීට් වෙලා නැවත ධාරා චක්‍රය සම්පූර්ණ කරනවා. ඕකනේ කතාව. ඕක තමයි කතාව. දැන් මේක ඇත්තටම විභව භාජකයක්, විභව බෙදීමක් ලෙස ක්‍රියා කරනවා. අපි දන්නවා R සමානයි ρ L බෙදීම A. මේ ධාරාවේ වෙනසක් සිදු වුණේ නැති වුණාට, මේ ධාරාවේ වෙනසක් සිදු නොවුනේ නැති වුණාට මෙන්න මේ දිග, මොකද හරස් කඩ වර්ගඵලය නියතයි, ඒකාකාර කම්බියක්, ප්‍රතිරෝධකතාවය නියතයි. ඒක නිසා මේ කම්බියේ දිග මම මේ වගේ තව චුට්ටක් මේ පැත්තට අරගෙන අඳිමු. මේ කම්බියේ දිග තියෙනෝනේ. මේ කම්බියේ දිග අනුලෝමව සමානුපාතිකයි ප්‍රතිරෝධයට. කම්බියේ දිග වැඩි නම් ප්‍රතිරෝධය වැඩි, කම්බියේ දිග අඩු නම් ප්‍රතිරෝධය අඩුයි. ඒ කියන්නේ විචල්‍ය ප්‍රතිරෝධකයේ මේ වගේ කෙලවරකට තියුවොත් දිග අඩු වෙලා ප්‍රතිරෝධය අඩු වෙනවා. මොකේද? ඒ අදාළ සංදි දෙක අතර වෝල්ට් මීටරයට සම්බන්ධ. මෙයාගේ දිග වැඩි වුණොත් මේ විචල්‍ය ප්‍රතිරෝධකේ ටිකක් ඈත් වුණොත් දිග වැඩි වුණොත් ප්‍රතිරෝධය වැඩි වෙනවා. කවුරු අතරද? මෙන්න මේ විභවාන්තරයට සම්බන්ධ අග්‍ර අතර. එතකොට මේ ගලන ධාරාවේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ ගලන ධාරාව 5 ඇම්පියර් නම් 5 ඇම්පියර් තමයි. මෙයා චලනය කළා කියලා එයාගේ වෙනසක් වෙන්නේ නැහැ. මෙතනින් ධාරාව මේ පැත්තට යන්නේ නැහැ නේ. ඒක පරිපූර්ණ වෝල්ට් මීටර යන්නේ. නමුත් මේ වෝල්ට් මීටර පාඨාංකය වෙනස් වෙනවා. ඇයි? මේ වෝල්ට් මීටරයේ පාඨාංකය දෙන්නේ අදාළ ලක්ෂ දෙක අතර. right. දැන් R අනුලෝමව සමානුපාතිකයි දිගට. දැන් අපිට මෙතන විභවාන්තරයයි දිගයි ප්‍රස්ථාරගත කරන්න තියෙන්නේ. මෙතන විභවාන්තරයයි දිගයි තමයි ප්‍රස්ථාරගත කරන්න තියෙන්නේ. මොකද වෝල්ට් මීටරයමයි විභවාන්තරය. නමුත් මට ප්‍රතිරෝධයේ දිග අතර සම්බන්ධතාවයක් ආවා. දැන් මම මේ වගේ කතාවක් කරනවා. දන්නවා. V සමානයි IR නේ. මේ හැමතැනම ගලන එකම ධාරාව කියලා කිව්වනේ මම.
මේ හැමතැනින්ම ගන්න එකම ධාරාවනේ. ඒක නිසා ළමයි v අනුලෝමෝ සමානුපාතිකයි මොකද්ද? r. මම දෙපැත්ත මාරු කරලා ලියන්න. එතකොට තේරෙනවා. v අනුලෝමෝ සමානුපාතිකයි r. ඒක නිසා මට මේ වගේ වැඩක් කරන්න පුළුවන්. මට v අනුලෝමෝ සමානුපාතිකයි l කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ විභවාන්තරයයි දිගයි මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ? අනුලෝමව සමානුපාතික වූ සම්බන්ධයක්. අනුලෝමව සමානුපාතික වූ සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ මේක තේරුම් ගන්න ඕන තව කාරණාවක් තියෙනවා. මෙන්න මේ සර්පණ ස්පර්ශකය මෙන්න මෙතෙන් දක්වා ගෙනාවොත් මෙතන ඉඳලා මෙතෙන්ට ධාරාව ගලන නිසා මේ කියන ක්‍රියාදාමය ඔට්ටුයි වළංගුයි. හැබැයි ළමයි මේ සර්පණ ස්පර්ශකයෙන් මෙතෙන්ට ගෙනාවා කියලා ඒකේ කිසි වළංගුතාවයක් නැහැ. ධාරාව මෙතනින් පස්සේ මෙහෙට යන්නේ නැහැ. එතකොට මෙයා තිබුණත් එකයි නැතත් එකයි වගේ සීන් එකේ තියෙන්නේ. ඇයි? මෙතනින් එන ධාරාව මෙතනින් පස්සේ ප්‍රතිරෝධය රහිත කම්බිය ඔස්සේ යන නිසා මේ හරහා යන්නේ නැහැ. එතකොට මෙයා තිබුණත් එකයි නැතත් එකයි. එතකොට මෙතනින් පස්සේ එයා කොයිතරම් විචලනය කරත් සර්පණ ස්පර්ශකය විභවාන්තරය මේ විභවාන්තරය ඒ විදිහටම තියාගන්න. එතනින් පස්සේ විභවාන්තරයේ විදිහටම තියාගන්න. ඒක නිසා මෙයාගේ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ හැඩේ ප්‍රස්ථාරයක්. ඒ වගේ ප්‍රස්ථාරයක් තියෙනවා. හැබැයි ඒක විද්‍යුත්ගාමක බලයට සමානයි. ඇයි? මේ හරහා මේ විද්‍යුත්ගාමක බලයේ ප්‍රතිරෝධය තියෙන මේ චුට්ට විතරයිනේ. එතකොට ඒ සමස්ත ප්‍රතිරෝධයේ විද්‍යුත්ගාමක බලයම මෙතෙන්ට කැඩෙන්න ඕන නිසා එයා විද්‍යුත්ගාමක බලයටත් සමානයි. හරි. මේ වගේ පිළිතුරක් තියෙන්නේ පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3.